මට මෙයාව ආරක්ෂා කරන්න බෑ. ආරක්ෂා කියන්නේ තව කෙනෙක් මොනවා හරි හානියක් කරන්න ඒක නෑ ඉතින්. ඒක නෙමෙයි මේ කිව්වේ. කියන්නේ මෙයාව රකින්න බෑ. ඒක එයාගේ වගේ. මාව රකින්න බෑ. ඒක මගේ වගේ. පැහැදිලිද? වගේම මට පුළුවන් මගේ පැත්තෙන් ගේන දේවල් ටික ගෙනත් දෙන්න මිසක් ඒ පැත්තෙන් මට එන්න ඕන දේ ඩිමාන්ඩ් කරන්න මට අයිතියක් නෑ මම. අපේ සමාජ මිස්කන්සෙප්ෂන් එක තියෙන තමන්ගේ වටිනාකම තමන්ම ඇසෙස් කරලා මම මෙහෙම කෙනෙක් මම මෙහෙම වටිනා කෙනෙක් එහෙනම් මගේ වටිනාකමට මට මෙහෙම වැලියු එකක් අනිත් පැත්තෙන් එන්න ඕනේ. එහෙම නැත්තම් මට නම් හරියන්නේ නැහැ. ඌට මෙච්චරක් සල්ලි තියෙන්න ඕනේ, මෙච්චරක් හම්බ කරන්න ඕනේ, මෙහෙම පොරක් වෙන්න ඕනේ, මාව මෙහෙම බලා ගන්න ඕනේ, මට දොර ඇරලා දෙන්න ඕනේ, වාහනේ නගිනකොට බහිනු කොහොම ලිස්ට් එක තියෙන්නේ අනිත් පැත්තෙන් කරන්න ඕනේ. එතකොට ඔයා නෑ ඉතින් මගේ පැත්තෙන් ආයම හයි වැලියු මොනවද හයි වැලියු කියන්න බෑ හයි වැලියු ටික ලිස්ට් කරන්න. එයාවත් මහන්සි වෙලා ඉඳගෙන කල්පනා කරලා නෑ මම මොකද්ද මේකට ගේන්නේ වෙන කවුරුත් ගේන්නේ නැහැ. එයා කියනවා ආය මෙහෙම කෙනෙක් අර මෙහෙම කෙනෙක් කියලා තමන් ගැන කරන ඇනාලිසිස් එක හරි වෙන්නේ නෑ. අපිට අපි ලස්සනයි. අපි හැමෝටම අපේ ඇස්පින් බලනකොට අපිට පේන්නේ වෙන රූපයක් නේ පිට මිනිස්සුන්ට පේන දේ නෙමෙයි. අපි ගැන හිතන් ඉන්නවා ඊට වැඩිය පියෝර් එස්ටිමේට් කරලා. ඒක නැචරල්. ඒක නෙමෙයි මං ගේන්නේ මේ දේ කියන දේ ફોකස් කරලා. ඒ පැත්තෙන් එයා ගේන්නේ මේක කියලා ફોකස්. එතන මං හිතනවා ඒක ලස්සන දෙයක් තියෙනවා කියලා අපිට අනිත් පැත්ත එක්ස්පෙක්ට් කරන්න තුව අපේ පැත්ත හදාගන්න.